අපි දැන් මේ ගත කරන ජීවිතය මනසට දාගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. අපි හරියට මනසේ බලය, ශක්තිය ගැන දන්නේ නැතුව, තේරුම් ගන්නේ නැතුව එක එක දේවල් මනසට දාගන්නවා. පොසිටිව් දේවල්, නෙගටිව් දේවල් කිසිම අවබෝධයක්, තේරුමක් නැතුව මනසට දාගන්නවා. ඒ විදිහට මනසට දාගත්ත දේවල් මත තමයි දැන් මේ ගත කරන ජීවිතය ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඒ සැලැස්මට අනුව තමයි දැන් දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අවබෝධයෙන් ජීවිතයට ලැබෙන්න ඕන අවශ්‍ය දේවල් අපේ මනසේ ප්‍රෝග්‍රෑම් කළොත් පහසුවෙන් තමන් කැමති ජීවිතය ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මේ ගත කරන ජීවිතය වෙනස් කරගන්න මිල මුදල්, ගේ දොර, වාහන, රැකියාවක් මේ ඕනෑම දෙයක් පහසුවෙන් ආකර්ෂණය කරගන්න මනස රීප්‍රෝග්‍රෑම් කරන ආකර්ෂණ නීතියේ තවත් එක් ක්‍රමවේදයක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ ක්‍රමවේදය හඳුන්වන්නේ Law of Assumptions කියලා. නෙවිල් ගොඩාඩ් කියන පුද්ගලයා තමයි මේ ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය භාවිතා කරලා ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි මොහු මේ ක්‍රමය ගැන සඳහන් කරලා තියෙන්නේ. හරි, දැන් අපි බලමු කොහොමද මේ ක්‍රමය අපේ අරමුණු වෙනුවෙන් යොදාගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේවල්, වෙනස් වෙන්න ඕන කියලා හිතන දේවල් හඳුනා ගන්න. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕන දේවල් මොනවද කියලා ඔයා මුලින්ම හරියටම හඳුනා ගන්න. ඔයාගේ ගෝල් එක මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාට ඒ අවශ්‍ය සියලුම දේවල් ලැබිලා දැන් ඔයා ඒ ලස්සන ජීවිතය ගත කරනවා කියලා හිතලා ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ ක්‍රමය තවත් පහසු වෙන්න ඔයාට පුළුවන් අවශ්‍ය දේ, ඔයා කැමති ජීවිතය දැන් ලැබිලා තියෙන්නේ කියලා විශ්වයට ස්තුතිවන්ත වෙලා කොලයක ලියා ගන්න. ඉතින් Tamanට අවශ්‍ය දේවල්, වෙනස් වෙන්න ඕන දේවල් හරියට ගලපලා ඒ ජීවිතය තුළ දැන් ඉන්නවා කියන හැඟීමෙන් ලස්සන කතාවක් විදිහට මේක ලියා ගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ ලියාගත්ත ඔයාගේ කතාව කියවන ගමන් චිත්‍රරූප වවන එක. ඔයා දැන් ඒ ජීවිතය තුළ ඉන්න විදිය විෂුවලයිස් කරන එක. ඔයාගේ කතාව කියවනකොට ඔයාට දැනෙන්න ඕනේ දැන් ඔයා ඒ ජීවිතය තුළ ඉන්නවා කියන හැඟීම. ඒ සතුටු හැඟීම ඔයා තුළ ඇති වෙන්න ඕනේ. ඔයා කැමති දේ ඔයාට ලැබුණම දැනෙන සතුට ඔයාට දැනෙන්න ඕනේ. ඒ විදිහට ඔයා මේ ඔයාගේ කැමති ලයිෆ් එක, ඔයා කැමති ජීවිතය ලැබිලා තියෙන විදිය විෂුවලයිස් කරන්න. ඉතින් මේක නැවත නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ලියාගත්ත කොලේ තියාගෙන හැමදාම රැට නිදා ගන්න ගිහින් මේක කියවලා විෂුවලයිස් කරන්න දින 21ක්. අනිවාර්යෙන්ම ඔයා මේක රැට නිදා ගන්න යන මොහොතේ තමයි කරන්න ඕනේ. ඉතින් දවස් 21ක් යන්න කලින් ප්‍රතිඵල ලැබුණොත් මේක කරන එක නතර කරන්න. නැත්නම් ඔයාට ප්‍රතිඵල ලැබෙනකම් වුණත් මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේ දේ අනිවාර්යෙන්ම විශ්වාසයෙන්, සතුටින් කරන්න. අනිත් දේ තමයි ඔයා මේක නින්දට යන අවසාන මොහොතේ තමයි කරන්න ඕනේ. ඒ වගේම නින්ද යනකම්ම ඒ සිතුවිල්ලෙන් ඒ ගැන විෂුවලයිස් කරන ගමන්ම නින්දට යන්න. උදාහරණයක් විදියට මෙහෙම හිතමු. ඔයා විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් මේ දේ කරනවා කියලා හිතන්න. මම විශ්වයට ස්තුතිවන්ත වෙමි. උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 3ක් සහිත විශිෂ්ට ප්‍රතිඵලයක් මට ලැබුණා. මම ලංකාවෙන්ම පළවෙනියා. මට ගොඩාක් සතුටුයි. මගේ පවුලේ අයට ගොඩාක් සතුටුයි. මම කැමතිම විශ්වවිද්‍යාලයට මාව තේරුණාට ස්තුතියි. විශ්වයට ස්තුතියි. මේ විදිහට ඔබේ අරමුණ ලියලා
ඒ පිළිබඳව විස්තරාත්මකව විෂුවලයිස් කරන්න. උදාහරණයක් විදිහට විභාග ජයග්‍රහණය වෙනුවෙන් ඔයා මේ දේ කරනවා නම් ඒ විභාගය සමත් වුණාට පස්සේ ඔයාට දැනෙන සතුට, ඒ ප්‍රතිඵලය ඔයා මුලින්ම දකින විදිහ, ඔයාගෙන් ඒ ප්‍රතිඵලය ගැන යාළුවෝ නෑදෑයෝ ඇහුවම ඔයා උත්තර දෙන විදිහ සතුටින් විෂුවලයිස් කරන්න. ඒ වෙනුවෙන් ඔයා පවුලේ අය එක්ක සතුට වෙන විදිහ, ඔයා කැම්පස් තේරුණා කිය ලැබෙන පණිවිඩය, ඊට පස්සේ ඔයා සතුටින් කැම්පස් යන විදිහ, මේ හැම දෙයක්ම එකින් එක ගලපලා විෂුවලයිස් කරන්න. ඒක ගොඩක්ම පවර්ෆුල්. එතකොට ඔයාගේ ඒ අරමුණත් ඔයා දැන් ජීවත් වෙන ජීවිතයත් අතර තියෙන පරතරය ගොඩක් අඩු වෙලා ඒක දැන් ජීවත් වෙනවා කියන හැඟීම ඔයාගේ මනසට යනවා. ඉතින් ඒ දේ තමයි මේ ක්‍රමේදී සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඔයා ඒක සවිස්තරාත්මකව ඔයාට ඒ සතුට දැනෙනවා කියන හැඟීමෙන් ඒ සතුට විඳිමින් විෂුවලයිස් කරන්න. ඉතින් මේ නින්දට යන මොහොතේ අපේ යටි මනසට හොඳින්ම අපේ සිතුවිලි කාවදිනවා. ඒකෙන් අපේ මනස පහසුවෙන්ම රීප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඉතින් මේ law of assumption කියන ක්‍රමයෙන් නෙවිල් ගොඩාඩ් කියන පුද්ගලයා හඳුන්වලා දීලා තියෙන්නේ අපේ අරුමුණ සිහිනයක් නොකරගෙන දැනටමත් සැබෑ වෙලා තියෙනවා කියන පණිවිඩය හරහා අපේ මනස රීප්‍රෝග්‍රෑම් කරලා ඉක්මනින්ම ඒ දේ ලබා ගන්න ආකාරය. ඉතින් මේක ඉතාමත් සාර්ථක ප්‍රතිඵල තියෙන ක්‍රමවේදයක්. ඔබේ අරමුණ වෙනුවෙන් විශ්වාසයෙන් සතුටින් කරන්න ප්‍රතිඵල ලැබෙනකම් අනිවාර්යයෙන්ම ඔබේ අරමුණ ඉටු වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන ජීවිතය ඔබට ලබා ගන්න හැකි වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් පහලින් දාන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන අයත් එක්ක ෂෙයා කරලා අනිත් අයවත් මේ ගැන දැනුවත් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.